හලෝ යාළුවනේ කොහොමද ඉතින් අද මම හදන්න යන්නේ කතර මුරුංග කොළ මැල්ලුමක්. මේ විදිහට කතර මුරුංග කොළ නාරටි වලින් සුද්ධ කරලා අරගෙන හොඳට හොදලා වතුර බේරලා ගන්න ඕනේ. වතුර බේරලා අරගෙන මේ විදිහට මැල්ලුම් මිටිය හදා ගන්න දෙකට මැද්දෙන් කපලා ඊට පස්සේ මම සිහින්ව කපා ගන්න හැම කතර මුරුංග කොළයක්ම කැපෙන විදිහට කපලා අපි මේක දා ගන්න ඕනේ පොඩි මැටි ඇතිලියකට. මැටි ඇතිලියක හදපුවාම අර රසයේ වෙනසක් තියෙනවා. රස වැඩි. මෙන්න මේක මැටි ඇතිලියකට දාගෙන පොල් ගාගත්ත ඒවා ටිකකුත් දාලා සුදු ලුණුත් දාලා රතු ලුණුත් දාලා මේකට අම්මබරිස් ටිකකුත් දා ගන්න ඕනේ. තව රස වැඩි වෙනවා ලුණු ටිකක් පදමට දාගත්තාම ඊට පස්සේ ගම්බරිස් කුරු ටිකකුත් මෙන්න මේ ආකාරයට දාලා මේක හොඳට අපි කලවම් කර ගන්නවා. හොඳටම මිශ්‍ර කර ගන්න ඕනේ. එතකොට හැමතරටම මේ රස බෙදිලා යනවා නියමෙටම. මේ විදිහට හදා ගන්න මැල්ලුම ඊළඟට අපි කරන්නේ කුකර් එකේ තියලා පොඩ්ඩක් උයා ගන්නවා. පිච්ච ගන්නවා. එතකොට කුකර් එක ඔන් කරලා ඊට පස්සේ අපි මේක ටිකක් ආයේ රත් වෙනකන් පොඩ්ඩක් හොඳට මිශ්‍ර කර ගන්නවා හැන්දෙන්න. ඊට පස්සේ අපි මේක පියනකින් වහලා විනාඩි 3ක් විතර මේ මැල්ලුම් වල තියෙන ජලය වාෂ්ප වෙනවනේ. වාෂ්පෙන්ම තැම්බෙන්න තියෙනවා. මෙන්න මේ විදිහට වහලා විනාඩි 3ක් විතර ගියන් පස්සේ අපි පියන ඇරලා ආයෙමත් මේ ටික හොඳට හැන්දක් අරගෙන මිශ්‍ර කරලා ඊට පස්සේ කුකර් එක ඕෆ් කරලා නිමෙන්න තියෙනවා. ඒ නිමෙන්න තියද්දී අපි රොන පියන වහලා තියන්න පුළුවන්. පියන ඇරලා තියන්න පුළුවන්. පියන ඇරලා තිබ්බට වැඩිය වහලා තිබ්බොත් එහෙම මේ මැල්ලුමේ ලස්සන කොළ පාට ඒ විදිහටම තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ රස ගුණ මැල්ලුමක් හදලා කන්න. කාලා බලලා අපිට විස්තර කියන්න. අපි අලුත් වීඩියෝකින් ආයෙ හම්බෙමු. සුබ දවසක්.